හලෝ යාළුවනේ මං ඉතින් අද සදෙව් ටෙක් channel එකේ පළවෙනි වීඩියෝ එක අරගෙන කීබෝඩ් එකේ කී වලින් මොනවද කරන්න පුළුවන් වැඩ කියලා බලන්න. එහෙනම් ඉතින් ඕගොල්ලෝ ඉක්මනටම කීබෝඩ් එකේ mouse එක ළඟට අරගෙන එන්න වීඩියෝ එකට. මම අද කියලා දෙනවා හරියටම කීබෝඩ් එකේ කී වලින් මොනවද කරන්න පුළුවන් වැඩ කියලා. මොනවද එකකින් වෙන වැඩ කියලා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ආයිබෝන් යාළුවනේ. එහෙනම් ඉතින් අපේ සදෙව් ටෙක් ඇකඩමි එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක ඕගොල්ලන් සම්බන්ධ වුණා. එහෙනම් අපි කීබෝඩ් එකේ පළවෙනි වැඩේ බලමු. පළවෙනි කී එක තමයි මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පේනදී caps lock කී එක මේ. අපි ඔබට කී එක caps lock කී එක. හරිද? caps lock කී එකෙන් ඕගොල්ලෝ පුළුවන් word එකේ type කරනවා නම් word එකේදී මේ කී එක ඔබලා මෙතන තියෙන මේ අකුරු මේ ඕනෙම සිම්පල් අකුරක් එවුවාම කැපිටල් වෙනවා. හරිද? මේ caps lock කී එක. මෙන්න මේ ඔයාලට පේනවා නේද? shift මේ කී එක. shift කී එකෙන් පුළුවන් shift කී එක ඔබාගෙන මෙතන සිම්පල් කැමති අකුරක් එවුවාම ඒක කැපිටල් වෙනවා. ඔයාලට ඒක තේරෙනවනේ. හරි. තව shift කී එකෙන් තව වැඩක් තියෙනවා පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ සිංහල ඔයගොල්ලන්ගේ කම්පියුටරේ දාගන්නවා සිංහල කීබෝඩ් එක. කීබෝඩ් එකේ තියෙනවා දැන් මෙතන P අකුර තියෙනවා. දැන් මම මේ උදාහරණයක් P අකුර තියෙනවානේ. P අකුර තියෙන කී එකේ යට තියෙනවා SD S අකුරයි D අකුරයි තියෙනවා. ඒට උඩින් තියෙනවා P අකුර. අරගේ කීබෝඩ් එක ගත්තාම සිංහල ගන්න මම ඉංග්‍රීසි විදිහට කියන්නේ. මෙතන තියෙනවා සයන්නයි මේ පැත්තේ ඩයන්නයි. ඊට පස්සේ මෙතෙන් රතු කරලා තියෙනවා ගයන්න. ඒ shift key එක මෙතනින් මෙහෙම ඔබාගෙන මේකේ පුර පස්සේ වදින්නේ ගයන්න. හරිද? එහෙම තමයි ඕනි මේක තියෙනවා. ඊපස්සේ මේ මෙතන තියෙනවා control. දැන් ඔයගොල්ලෝ තා පළවෙනි ඉස්සෙල්ලාම කම්පියුටර් එක ගත්ත කෙනෙක් නම් paint app එකේ paint එකේ චිත්‍ර දෙනවානේ. ඒක තියාගන්න පුළුවන්. චිත්‍ර දෙනවානේ. චිත්‍ර දෙද්දී මෙන්න මේක ඔයා මොකක් චිත්‍රයක් ඇඳගෙන ඉඳනකො මේක ඔබාගෙන mouse එකෙන් එය ඔබාගෙනම ඇදගෙන තිබ්බට පස්සේ වෙනම ඒ වගේම කොපියක් වැටෙනවා මේ පැත්තට. ඊට මේකේ පුළුවන් ඈඩ් කරන්න පුළුවන්. හරිද? එතන arrow ටික තියෙනවා. මේකෙන් පුළුවන් උඩට යන්න. මේකෙන් පුළුවන් පැත්තට, මේකෙන් මේ පැත්තට, මේකෙන් පල්ලට. තව විශේෂ පැත්තක් තියෙනවා වෙනම. numbers. මේ numbers තියෙන්නේ ඔයා මේ calculator එකේ තියෙන කම්පියුටරේ calculator එකෙන් ගණන් හදනවා නම් mouse එකෙන් ඔබ බයින්න නැතුව මෙන්න මේ අංක තියෙන්නේ. මේකේ ඔයා හිතන්නකෝ 1400 වැඩි කිරීම 6 කියලා. 1400 වැඩි කිරීම එකතු කිරීම 6. ඊට පස්සේ අරකින් මෙවනවා. ඔයාලා තියෙන ලයිට් කීබෝඩ් එක නම් මෙන්න මේ තියෙනවා. ඒකේ බොන්න. ඒක සාමාන්‍ය තායක තියෙනවා. මේ delete. මෙන්න මේ delete කියන කී එකේ බොල පස්සේ තමයි ඔයාලා තියෙන ඕනම කී එකක් delete වෙනවා. හරි. ඔයාලට තාම තියෙන්නේ කීබෝඩ් එකෙන් ඔච්චර ඉගෙන ගන්න. mouse එකෙන් නම් තුනම ගන්න. මෙන්න මෙහෙම අල්ල ගන්න ඕනේ ඇඟිලි දෙකෙන් ඔහොම කරලා. ඊට පස්සේ ඕනනම් අපිට දැන් රූපර් එකක් තියෙනවා කියන්නේ උඩට බලන්න යවන්න පුළුවන් මේකෙන් මේ. මම උඩට බලන්න. හරි විදිහට කියන්නේ එන්නේ මේ රතු පාට ලෙන්ස් එක ඔන්න ඔකට තියෙන විදිහට තියලා
ඔය කීබෝඩ් එකේ අල්ලන තියකුවේ නෑනම ඕගන්ට බලාගත වුණා මේ මෙන්න පැත්තකින් මේ මේක නම් මේ ජියකුරි දින්න මෙන්න මෙතන පොඩ්ඩක් ඒ උඩට ඇවිල්ලා තියෙනවා ගැට්ට වගේ ඒ මේ පැත්තට තියෙන්නේ මේ අත මේ ඇඟිලි ටික මේ පැත්තට මේ ඇඟිලි එහෙම තමයි ඒක තියෙන්නේ හරිද තව තියෙනවා පිටිපස්සේ මේක ඇඩි දෙක මේ ඕන විදිහට මේ කෙලි කරලා තියෙනවා ගියවන බාන තමයි තියෙන්නේ වර්ගයේ මේව ගන්න මම හිතනවා ඉතින් අද ගෙන අපේ වීඩියෝ එක උගලා පොඩි හරි දැනුමක් ගන්න ඇති කියලා කීබෝඩ් එකයි මවුස් එකයි ගැන ආයෙත් අපි වෙන වීඩියෝ එකකින් ආයෙ අනිත් දවසේ හම්බෙමු මතක් කරලා ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න අනිත් අයට බලන්න ෂෙයා කරන්න එහෙනම් ඉතින් අපි වෙන දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු